පොඩ්කාස්ට් එකෙන් කතා කරන ටොපික් එක තමයි how to be smart and attractive. ඉතින් කොහොමද ස්මාර්ට් වෙන්නේ කියන්නේ සහ ආකර්ෂණීය විදිහට අපි ඉන්නේ කියලා කාරණා හයක් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක්ම වෙලාවට මේ පොඩ්කාස්ට් එක ටාගට් කරලා තියෙන්නේ මේල් ඔඩියන්ස් එක. එහෙම නැත්නම් අපි කිව්වොත් බොයිස්ලා, ජෙන්ටල්මන්ස්ලාට. අංග 6 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන අවිලා තියෙන්නේ trim your beard, hair and nails regularly. ඉතින් ඔයාගේ beard එක, ඔයාගේ රැවුල, එතකොට ඔයාගේ කොණ්ඩේ, ඔයාගේ nails ඔයා නිතිපතා හරියට trim කරන්න, කොට කරන්න, අඩු කරන්න. රැවුල නම් අඩු කරගන්න. එතකොට කොණ්ඩේ නම් හොඳ hair cut එකක් ගන්න. nails එතකොට ඔයා cut කරලා trim කරලා ගන්නට නිතිපතා ඒක ක්‍රමවත් කරගෙන යන්නට ඕනේ. අංක 5 වෙනි කාරණාව විදිහට මම ඔයගලන්ට අරන් ආවිලා තින්නේ super size your sunglasses, use a sunglass. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඒවා එළියට යද්දී පොඩි casual outing එකක් යද්දී ඒ දේවල් වලදී ඔයාගේ ළඟ sunglass එකක් use කරන්න පුරුදු වෙන්න. මේක ඔයාගේ look එක වැඩි කරන්න වගේම ඔයාගේ ඇස් වලට වෙන sun damage එක වළක්වා ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ තියෙන sun damage එක ඇස් වලට අඩු වෙනවා කියලා කියන්නේ ඔයාගේ ඇස් ලස්සනට තියෙනවා කියලා කියන්නේ ඔයාගේ තරුණ වෙනම අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. ඔයා දැනටම sunglasses පාවිච්චි කරන කෙනෙක් නම් ඒක super size කරගන්න. ඒ කියන්නේ හොඳ ප්‍රමාණාත්මක විදිහට තමන්ට ideal තමන්ගේ මූණට ගැළපෙන ඩිසයින් එකක් ඔයා choose කරගන්න ඕනේ. හතරවෙනි කාරණාව විදිහට මම අරගෙන ආවිලා තියෙන්නේ get serious about skin care. ස්කින් කෙයාර් කියන්නේ ගැහණු පිරිමි කිසිම ભેදයක් නැතුව අපි අනිවාර්යයෙන්ම සීරියස් අරගෙන කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපි ඇඟට අරගෙන කරන්න ඕන දෙයක්. කොටිම කියනවා නම් ස්කින් කෙයාර් කරන්නේ නැහැයි කියලා කියන්නේ ඔයාට ආදරේ නැහැ කියන එක. ඔයාගේ තරුණ බව, ඔයාගේ නිරෝගීකම, ඔයාගේ ලුක් එක ගැන ඔයා පරිස්සම් වෙන්නේ නැහැ කියලා. ඉතින් ශරීරයේ අවයව වලින් ප්‍රධානම සහ විශාලම අවයවය සම. ඉතින් අපේ සම වයසට ගියා කියලා කියන්නේ අපි ගොඩක්ම වියපත් බවත් අපිට ඇත්තම වයසටත් වඩා පේන්න ගන්නවා. ස්කින් කෙයාර් ගැන සීරියස් වෙන්න කියලා තමයි අපි ඔයාට හතරවෙනි කාරණාව විදිහට මතක් කරේ. අංක 3 වෙනි කාරණාව get your shirts and suits best fit for you. ඉතින් ඔයා අදින ඔයාගේ shirt, එතකොට trousers, එහෙම නැත්නම් ඔයාගේ සම්පූර්ණ ඇඳුමම, ඔයාගේ suits ඔයා හොඳට fit එකට අදින්න ඕනේ. ඒ කියන්නේ අපි skinnyම අදින්න කියලා කියනවා නෙමෙයි. හැබැයි ඔයා oversize කියන්නේ ඔයා oversize විදිහට ඒක fashion එකකට අදින එක ගැන නෙමෙයි කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් ඔයා හිතන ඔයා M size කෙනෙක් නම් ඔයා L size එක XL size එක ඇඳුත් එහෙම ඒක ඔයාට සූට් වෙන්නේ නැහැ. ඔයාගේ ඉන 32 නම් ඔයා 34 35 වගේ ලොකු ඇඳුම් ඇඳුත් ඔයාගේ එල්ලිලා වැටෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ඇඟේ හැඩය එතකොට ඔයාට සූට් වෙන විදිහට ඔයාගේ හරියම ෆිට් එකට ඔයාගේ හැම අඳුමක්ම අඳින්න. ෂර්ට් එකක් වුණත් හිතන්න ඔයාගේ කොලර් සයිස් එක 15මාර නම් ඔයා 16මාර ඇඳුත් ඔයාගේ ෂර්ට් උරහිස්සෙන් වැටෙන්න ගන්නවා. ඉතින් එතකොට ඒක ඔයාගේ පර්සනැලිටි එකට වගේම ඔයාගේ ලුක් එකට ලොකු ඩැමේජ් එකක් කරනවා. ඉතින් අංක 2 වෙනි කාරණාව විදිහට මම අද අරගෙන අවිලා තින්නේ smell nice all the time. හැම වෙලේම nice smelling ඉන්න. ඔයාට පුළුවන් perfume එකක් use කරන්න, ඔයාට පුළුවන් cologne එකක් use කරන්න, ඔයාගේ body එකට නම් ඔයාට body spray එකක් use කරන්න පුළුවන්. එතකොට ඔයාගේ oral health එක තියාගන්න නම් ඔයාට හොඳ mouth wash එකක් use කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා හැම වෙලේම සුවදවත්ව ඉන්න. ඔයා හැම වෙලේම ඔයාගේ ළඟ ඉන්න ඕනම කෙනෙක්ට ඔයාව හරිම attractive වෙනවා එතකොට. සහ ඔයාගේ ඒක personality එකට directlyම බලපානවා. ඉතින් අංක 1 කාරණාව අන්තිම කාරණාව විදිහට මම අද කතා කරන්නේ invest in things quality and classy. ඉතින් ඔයා වෙනුවෙන් ආයෝජනයක් කරද්දී ඔයා වෙනුවෙන් මොන හරි දෙයක් buy කරද්දී මිලදී ගද්දී ඔයා අනිවාර්යයෙන්ම හොඳ classy එහෙම නැත්නම් quality මේ ගුණාත්මක බව සහ මේ classy කියන එක ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. ඒ කියන්නේ බාල ව්‍යාජ දේවල්. එතකොට බාල කියලා කියන්නේ මුදලින් විතරක් නෙමෙයි මේ quality එකෙන් අඩු දේවල් පාවිච්චි කරන්න එපා. ඔයාට පුළුවන් නම් හොඳ branded වලට යන්න. ඔයා ඒවට යන්න. සමහර වෙලාවට ඔයා branded use කරේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා use කරන product එක ඔයා use කරන ඇඳුම වෙන්න පුළුවන්, ඔයාගේ watch එක වෙන්න පුළුවන්, ඔයාගේ shoe එක වෙන්න පුළුවන්. හොඳ quality එකකින් තියෙන good එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට යන්න. මොකද ඔයාට එතකොට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා හොඳ attractive person කෙනෙක් වෙන්න වගේම හොඳට smart වෙන්න අනිවාර්යයෙන්ම ඒක ඔයාට how to be smart and attractive කියන podcast එකේ මම සඳහන් කරේ මෙන්න මේ කාරණා 6. ඉතින් මම හිතනවා මේ කාරණා 6 ඔයාගේ life එකට ඔයා අනිවාර්යයෙන්ම add කරගත්තොත් එහෙම ඔයාට හොඳ quality attractive smart gentleman කෙනෙක් වෙන්න, smart boy කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන් කියලා. ඉතින් එහෙනම් තවත් ලස්සන වැදගත් podcast topic එකකින් අපි හම්බ වෙමු. ගිහිල්ලා එන්න.